ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ට බාර දුන්නේ නම් එහි කටයුතු කරගෙන යාමට අවස්ථාව දී යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සමුළුවක් අමතමින්. ඉදිරි මැතිවරණ සංවිධාන කටයුතු වල වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා නිලධාරීන්ට පැවරීම මෙන්ම මැතිවරණ කමිටු පත් කිරීම මෙහිදී සිදු කෙරුණා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ මහජන නියෝජිතින් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිබඳවද සාකච්ඡා කෙරුණු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයද මෙහිදී ඉදිරිපත් කෙරුණා. තමුන්නාන්සලාට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 2005 ඉවත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරයට පත් වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂවාර දුන්නා. මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයාට බාර දීලා එතන ඉඳන් පක්ෂය සහ ඒ වැඩ කටයුතු කෙරෙනවද තියෙනවදවත් කියලා එතුමිය බැලුවේ නැහැ. පක්ෂේ බාර දුන්න කෙනාට පක්ෂය කරගෙන යන්න දුන්නා. තමුන්නාන්සලා මහින්ද රාජපක්ෂ මහත්මයා මට පක්ෂේ බාර දුන්නා නම් මට මේ පක්ෂය කරගෙන යන්න දෙන්න ඕන. ඒක බොහොම පැහැදිලිව මම කියන්නට ඕන. තමුන්නාන්සලාගේ හෘද සාක්ෂිය තුල තමුන්නාන්සලා තීන්දුව කරන්න. මම සභාපති වුණාට පස්සේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලායි කියලා තම තමන්ට ඕන විදිහට කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. අනාගතයේ මේ රටේ යුද්ධයක් වෙන්නේ නැතුව සැබෑ සාමයක් රට තුල ඇති කරගෙන යන්න. මේ අවුරුදු දෙකක්වත් එකට වැඩ කරමු කියලා කිව්වොත් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න.